කන්‍යා ලග්නය ආයුබෝවන් ඔබ සැම අපගේ YouTube නාලිකාවට බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අප දැන් මේ සූදානම් වන්නේ 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ කන්‍යා ලග්නෙන් උපට කෙසේද කියා පුරෝකථනය කර බලන්නයි. අපගේ පුංචි ඉල්ලීමක් තිබෙනවා. අපගේ YouTube නාලිකාව subscribe කරන්න. එවිට ඔබට ඉදිරියේදීත් මෙවැනි වටිනා වීඩියෝස් ඉක්මනින් හා පහසුවෙන් නැරඹීමේ හැකියාව ලැබෙනවා. අප මුලින්ම බලමු 2026 පෙබරවාරි මාසයේ මාස උදා තත්කාල කේන්දරය කෙසේද කියා. 6 වන භාවයේ බුධ සිකුරු රවි කුජ ග්‍රහයන් සංයෝග වී 5 වන භාවයේ ගමන් කරනවා. 6 වන භාවයේ රාහු ග්‍රහයා ගමන් කරනවා. 7 වන භාවයේ ශනි සහ නෙප්චූන් යන ග්‍රහයන් ගමන් කරනවා. 9 වන භාවයේ යුරේනස් ග්‍රහයත් 10 වන භාවයේ ගුරු ග්‍රහයත් වක්‍ර වී චන්ද්‍ර ග්‍රහයා 11 වන භාවයේත් කේතු ග්‍රහයා 12 වන භාවයේත් ගමන් කරනවා. හොඳයි මෙම ග්‍රහ පිහිටීම් අනුව ඔබට මෙම මාසයේ ඊටම සුවිශේෂී හා තරමක් සංකීර්ණ ජීවන රටාවක් පෙන්눔 කරන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් මෙහි 6 වෙනි භාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ඔබගේ මේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණත් මේ කාලේ වෙන්න පුළුවන් මේ ග්‍රහ පිහිටීම් අනුව. වගේම ඔබගේ සේවා ස්ථානයේ පැත්ත බැලුවොත් ඔබ ඊටමත් බුද්ධිමත්ව කටයුතු කරන කාලයක්. ඔබට ඇතිවන වෘත්තීය ගැටලු ඔබ ඊටම පාලනයකින් යුක්තව විසඳා ගැනීම හැකියාවක් ලැබෙනවා. ඒ සඳහා ලොකු විමසීමක් ඔබට මේ කාලේ ලැබෙනවා. ඉතින් අපි තවත් පැහැදිලි කරොත් මේ ඔබගේ වෘත්තීය ජීවිතයේ කිසියම් සංකීර්ණ තත්ත්වයන් වලට විසඳුම් ලැබෙනවා. නමුත් මේ ලැබෙන විසඳුම් තරමක් ප්‍රමාද වෙලා තමයි ලැබෙන්නේ. නමුත් මේ ප්‍රමාදය ඔබට බොහොම විශාල වටිනා ආශිර්වාදයක් බවට පත්වලා තමයි ලැබෙන්නේ. ඉතින් ඔබගේ මේ ගැටලු විසඳෙන්න ඔබට ඉතාමත් වාසිදායකයි වෙන්නේ. ඔබ ඒක නිසා කලබල වෙන්න එපා ප්‍රමාද වුණා කියලා. ඒ ප්‍රමාදය ඔබට ආශිර්වාදයක්. ඒ වගේම ඔබගේ ඉහළ නිලධාරීන් අතර ඔබ බොහොම ජනප්‍රිය වෙනවා. ඉහළ නිලධාරීන් ඔබත් එක්ක හරියට එකතු වෙලා වැඩ කරනවා. ඒ වගේම ඔබගේ පහළ සේවකයෝ ඉන්නවා නම් ඔබගේ ආයතනයේ ඔබට වඩා ඔවුන් වෙනදාට වැඩි ගෞරවයක් ඔබට දක්වනවා. වෙනදාට වැඩි අවංක පක්ෂපාතීත්වයක් ඔබට දක්වනවා. හොඳයි අපගේ නාලිකාව හරහා අප ඔබට විවිධ සේවාවන් ලබා දෙනවා. අපගේ තවත් සේවාවක් තමයි ඔබ තෝරන රූපයක් දීලා තෝරන රූපය අනුව ඔබ ගැන අපි කියනවා. ඉතින් එම විශේෂාංග යටතේ වීඩියෝවක් අපි මේ පළ කරලා තිබෙනවා. ඔබට පුළුවන් එම මේ වීඩියෝ නරඹන්න. එම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙනවා පල්ලෙයා. ඔබ ගිහිල්ලා බලන්න. ඔබට සෑහෙන ලෙඩ රෝග සම්බන්ධයෙන් තමයි මෙවර වීඩියෝ තියෙන්නේ. ඔබ බලන රූපයක් තෝරලා ඒ රූපය අනුව ඔබට දැනට තිබෙන ලෙඩ රෝග හෝ ඔබට සෑදීමට නියමිත ලෙඩ රෝග සම්බන්ධයෙන් කිසියම් පුරකථනයක් කරනවා. හොඳයි නැවතත් අපි අපේ වීඩියෝට යමු වුණොත් මේ කාලේ ඔබ ඉගෙනීම් කටයුතු කරන අයෙක් නම් ඔබට බොහොම හොඳයි. ගුරුවරුන්ට බොහොම යහපත් කාලයක්. ඒ වගේම ඔබ මානසික උපදේශනය, වෘත්තීය උපදේශනය, උපදේශන ක්ෂේත්‍රයන්හි වෘත්තියක නිලන අයෙක් නම් එම වෘත්තීය කටයුතු වලින් ඔබට ඉහළට යාමට හැකි කාලයක් මේක. ඒ වගේම ඔබ විදේශ රැකියාවක නිරත වන කෙනෙක් නම් මේ කාලයත් ඔබට බොහොම හොඳයි. විදේශගතයට බොහොම හොඳ කාලයක් මේක. ඒ වගේම ඔබට ඔබගේ සේවා ස්ථානයේ බොහොම හොඳින් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. විදේශගත අයට නව රැකියාවක් හොයනවා නම් ඔබ සොයන රැකියාවම ඔබ අවශ්‍ය කරන ක්ෂේත්‍රයේම විදේශයේදී ඔබට ලැබීමේ වැඩි හැකියාවක් තිබෙනවා. ඒ වගේම පසුගිය කාලේ ණය වලට හිර වෙලා හිටියා නම්, ණය බරින් මිරකී සිටියා නම් ඉතින් මේ කාලේ ඔබට ඒවයින් මිදීමේ මාර්ගයක් ඔබට පෙන්눔 කරනවා. ඔබගේ අතේ තමයි නියම මාර්ගය යාමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔබට මේ පෙන්වන මාර්ගයේ ඔබ නුවණ මෙහෙම කටයුතු කළොත්, තන්ත සුසු නුවණින් කටයුතු කළොත් ඒ අනුව ගිහිල්ලා ඔබට ණයතුරස් වලින් නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබගේ දරුවන් සම්බන්ධ තරමක් නම්‍යශීලී වෙන එක හොඳයි. ඔබට දරුවා සම්බන්ධයෙන් තරමක් තද ගතියක් තියෙනවා. ඔබ එහෙම නොවුනොත් ඔබ දරුවන් සම්බන්ධයෙන් ගන්නේ තරමක් දැඩි තීන්දුව. දරුවෝ කියන්නේ මල් වගේ අපේ ආදරය හොයන කට්ටිය. ඉතින් එම දරුවන්ට ඔබ වෙනදාට වඩා කාරුණික වෙන්න කල්පනා කරලා බලන්න. ඒ වගේම ඔබගේ අනාගත ඉලක්ක, අනාගත බලාපොරොත්තු වලින් බොහොම කැපවීමෙන් කටයුතු කරන කාලයක්. ඔබ එක ඉලක්කයකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඔබට විඩාවක් නම් දැනෙන එකක් නැහැ. ඔබ කයින් සෑහෙන්න මහන්සිලා වැඩ කරනවා. නට ඔබට ඒක දැනෙන්නේ නැහැ. මනසටම විඩාව දැනෙන්නේ නැහැ. ඒ වගේම ඔබ මේ එක එල්ලේම ඔබගේ අනාගත බලාපොරොත්තුෙන් වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ එම ඉලක්කය වෙනුවෙන් ඔබගේ ඉලක්කයට යන්න පහසුවක් යහපතක් වෙනවා නම්
ඒ වෙනුවෙන් ඔබ ඕනෑම තීරණයක් ඕනෑම කැපකිරීමක් කරන්න පසුබට නොවන කාලයක්. ඉතින් අපේ මීළඟ පණිවිඩය තියෙන්නේ විවාහ වීමේ බලාපොරොත්තු වෙන සිටින අයට. ඊට කලින් වෙන පණිවිඩයක් මට ඔබට කියන්න තියෙනවා. අප පෙබරවාරි මාසයේම විශේෂ දින කිහිපයක් තිබෙනවා. එම දින කිහිපයේ ඔබට කරන්න සුදුසු මොනවාද කරන්න සුදුසු හොඳ නැත්තේ කියලා අපි පොඩි වීඩියෝ එකක් නිකුත් කරනවා. මොකද එම දින කිහිපයේ සුවිශේෂී ග්‍රහ පිහිටීමක් තිබෙනවා. එම ග්‍රහ පිහිටීම ඔබට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපගේ මීළඟ වීඩියෝ නිකුත් කරන එම දවස් මොනවද ඔබට මොනවාද හොඳ කියලා. ඉතින් ඔබ එම වීඩියෝවත් අනිවාර්යයෙන් නරඹන්න. ඒක ඔබට විශාල වාසියක් වෙන වීඩියෝවක්. හොඳයි විවාහ වීම බලාපොරොත්තු වෙන ඉන්න අයට මේ කාලේ ලැබෙන්නේ තරමක් පරිණත සහකරුවෙක්. එන්නේ පරිණත කියන්නේ බොහෝ දුරට ඔබට වඩා වයසින් පරිණතයි. වයසින් වැඩි සහකාර්යයක් වුණත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ එම නිසා කියන්නේ ඒ පැත්තට ලොකු සම්භාවිතයක් තියෙනවා. නමුත් අර අපේ සමාජයේ කිසියම් මතයක් තිබෙනවා Tamanට වැඩි වැඩිමහල්ලායෙකු සමග ජීවත් වීම සම්බන්ධයෙන් එක එක කතා කට්ටිය කියනවා. නමුත් එහෙම කැමති කට්ටියත් සමාජයේ ජීවත් වෙනවා. ඉතින් ඒක තමන්ගේ කැමැත්ත තමන්ට කැමති දේ තමන් කරන්න ඕනේ. ඒක තමයි තමන්ගේ නිදහස තමන්ගේ නිවන ඒක. තමන්ගේ හිතේ තමයි හැමදේම තියෙන්නේ. ඉතින් මේ ඔබට එහෙම කැමැත්තෙන් ඉන්න අයෙක් නම් ඔබ මේ කාලේ මේ එහෙම උත්සාහයක් දරන්න. මොකද තමන්ගේ සිතුවිලි වලට අදහස් වලට තමන්ගේ දේවල් සාපේක්ෂයි. ඉතින් ඔබට වැඩි වැඩිමහල් වයක් සොයා ගැනීමට අවශ්‍ය නම් ඔබ මේ කාලේ උත්සාහ කරොත් අනිවාර්යයෙන්ම ඔබට ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කර ගැනීමේ ඉතා විශාල සම්භාවිතයක් තියෙනවා. හරි අපි බලමු දැන් විවාහ වී සිටින අයට මේ කාලේ කොහොමද කියලා. මේ කාලේ ඔබගේ කලත්‍රය සම්බන්ධයෙන් ඔබ ගොඩාක් ලොකු බලාපොරොත්තු තියාගන්නවා. අධික බලාපොරොත්තු තියාගන්නවා. ඉතින් මේ එහෙම තියාගන්න එපා ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම මේ ඔබ වෙනුවෙන් ඔබගේ කලත්‍රය යම්කිසි දේවල් අනිවාර්යයෙන්ම ඉෂ්ට කළ යුතුයි කියලා ඔබගේ හිතේ සිතුවිල්ලක් ඇති වෙනවා. ඉතින් ඇත්තටම මේ සිතුවිල්ල හරිම මායාකාරී සිතුවිල්ලක්. මායාව කියන්නේ නැති දෙයක්. ඉතින් ඔබ ඒ වගේ නැති දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් ඔබ අර මායා ලෝකයෙන් සැබෑ ලෝකයට පැමිණීමේදී එimhe බලාපොරොත්තු ඉෂ්ට වීම අඩු සම්භවතාවක් තිබෙනවා. එතකොට ඔබගේ සිතේ බලාපොරොත්තු කඩවීම ස්වභාවයක් එනවා. ඉතින් ඔබ මේ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේ ඔබගේ විවාහ ජීවිතය තුළ මේ කාලේ කිසියම් රහසිගත බවක් ඇති වෙන්න පුළුවන්. ඔබ කලත්‍රය සමග තීන්දුව తీන ගැනදී කිසියම් අවිනිශ්චිතතාවයක් ඔබගේ හිතට දැනෙන්න පුළුවන්. ඉතින් මේකට කරන්න තියෙන හොඳම ප්‍රතිකර්මය තමයි ඔබ දෙන්නා තරමක් විවෘත වන්න. වෙනදාට වැඩිය ඔබ දෙන්න කතා බහ කරන්න ඔබ කතා කරලා දෙදෙනාගේ අදහස් උමාරු කරගන්න. එතකොට ඔබලගේ හිතවල තියෙනම රහසිගත භාවය තුරන් වී යන්න පුළුවන්. මම මේ කතා කරන්නේ අනියම් සමතා සම්බන්ධයෙන් නෙමෙයි. ඒක වැරදි විදිහට වටහා ගන්න එපා. රහසිගත දේවල් කියන්නේ Tamanට පුද්ගලික දේවල්. හරි. එයාගේ මේ කාලේ මේ ඔබගේ වාසනාව තත්ත්වය හදිස්සිය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මේ කාලේ යහපත් හොඳ කාලයක් ගත කරන ඔබට ලැබීම් තියෙන කාලයක් ගත කරා නම් ඒක අනිත් පැත්ත පෙළෙන්න පුළුවන්. ඔබට නොලැබීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ කාලේ අයහපත් කාලයක් නරක කාලයක් ගත වුණා නම් ඒක එක ෂණිකව මේ යහපත් තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. නොසිතූ අයුරින් තමයි මේ වෙනස් වෙන්නේ. ඒ වගේම ඔබගේ මේ කාලේ ආගමික මතවාදයේ තරමක් සාම්ප්‍රදායික වෙන්න ඉඩ තියෙනවා. මේ ඔබ වෙනදාට වැඩිය ආගම පැත්තෙන් සම්ප්‍රදායික වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ කතා කරන භාෂාවෙන් බලුවොත් ඉතින් අර සාම්ප්‍රදායික කියන එක තමයි අපිට කියන්න පුළුවන්. ඒකම මේ මාසේ ටික දිනක් ගත වෙද්දී ඒක සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික බව මේ අයින් වෙලා රැඩිකල් පැත්තට ඔබ පෙළඹෙන්න පුළුවන්. අර අප මුලින් කිව්වේ අර ඔබ මේ හදිසි වෙනස් වීම වෙන්න පුළුවන් කියලා. මේ ආගම පැත්තෙන් විශේෂයෙන්ම වෙනස් වීම වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම දැන් ඔබ මේ කාලේ ලෞකික සැප සම්පත් වලින් තරමක් ඈත් වීමේ ස්වභාවයක් තියෙනවා. ඔබ ලෞකික සැප සම්පතට වැඩිය රුචිකත්වයක් දක්වන්නේ මේ මාසේ. ඔබට ඒ වගේම ඒ වගේ අනියතයි. ඒවා කිසිම ස්ථීර දෙයක් නෙමෙයි කියන එක ඔබගේ හිතට වැටෙන කාලයක්. ඔබ වෙනදාට වැඩිය ඔබගේ මානසික නිදහස වෙනුවෙන් වැඩි බරක් තිබෙනවා. එන ඔබගේ නිදහස ඔබගේ සැනසීම හොයාගෙන යන කාලයක් තමයි මේක. ඉතින් ඇත්තට මේක ඉතාම හොඳ තත්ත්වයක්. අපි ඔබට යෝජනා කරන්නේ ලෞකිකටත් බර වෙන්න එපා, ලෝකෝත්තරට බර වෙන්නත් එපා. ඒ දෙකටම බර නොවි මැදමාවතේ ඔබ ඉදිරියට යන්න. මැදමාවතේ ඉදිරියට යාමෙන් ඔබ බලාපොරොත්තු වෙන මාර්ගයේ ඔබට යන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව තමයි හොඳම දේ හැමදේටම. හොඳයි අපගේ වීඩියෝ නරඹා ඔබ ඔබගේ ඉදිරි මාසයේ පෙබරවාරි මාසයේ සැලසුම් කරගන්න. එවිට ඔබට ආවාසදායක තත්ත්වයන් මගහරවාගෙන වාසිදායක තත්ත්වයට උපයෝගී කරගන්නමින් මේ මාසය හොඳින් ගත කරන්න පුළුවන්. අපගේ අනාලිකාව හායකු කන්‍යා ලග්නෙන් උපන්න ඔබට පෙබරවාරි මාසය ඉතාමත් වාසනාවන්ත ජයග්‍රාහී ප්‍රීතිමත් සුබ මාසයක් බවට පත් වේවා.